මම කියපු දේ ගැනව හිතුවද? ඔයාගේ වෙලාවෙ ඉඳන් ඒ ගැන තමයි හිතුවේ මම විශාකා. ඔයාගේ හිත ගායන්ට කැමති වුණාද? නැහැ විශාකා. ඔයා ගායන්ට අකමැතිද කියන්නේ? අකමැති නෙමෙයි විශාකා. කැමති වෙන්න බැරි ප්‍රශ්න ගොඩාක් මට විසඳගන්න තියෙනවා. ගායන්ට කියන්න මට සමා වෙන්න කියලා. මං එහෙනම් ගිහින් එන්න. ඒ කියන්නේ තුෂාරිට අද ෆාදර් කරපු දේශනෙවත් පළක් නැහැ කියන එකද? මේ මොකද්ද මෙයා කියන්නේ? අයි අද මුළු දේශනේම තිබුණේ ප්‍රේමය ගැන. ප්‍රේමය යන කුමක්ද? ප්‍රේමයේ ජීවිතයට බලපාන්නේ කෙසේද? පිස්සා කටවහපන්. විශාකා. තුෂාරියයි මට අකමැති වෙන්නේ. මොකද්ද හේතුව? හේතුවක් කිව්වේ නෑ ගයන්. මන් දකින එකම හේතුව දුප්පත් පෝසත්කම. විශාකා තුෂාරිගේ දුප්පත්කම මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාට නෙමෙයි. ඔයාගේ ඩැඩීට ප්‍රශ්නයක් නෙමෙයිද? නැහැ විශාකා. අපේ ඩැඩි මටත් වඩා හොඳ කෙනෙක්. කවදාවත් එයා මගේ කැමැත්තට පිටින් යන්නේ නැහැ. මම කියන්නේ. ඔබ ඉස්සෙල්ලාම මේක ඩැඩිට කියනවා. ඩැඩි කැමති වුණොත් ගිහලා කෙලින්ම තුෂාරගේ තාත්තගෙන් මේක නැහුවා. අනේ ඒකලත් අකමැති වුණොත් ඔබ වැඩේ අතහැරලා දාන්න. යන් මං ඕඩර් කරන්න. මෙන්න වැඩ. ඒතර මම එන්නේ පාද? හරි බං. ඔබ කොහොමත් මාත් එක්ක යනවනේ. වරෙන් ඉතින්.
බය වුණාද? කොහෙද තුෂාරවා මේ යන්නේ? ලස්සනට සින්දු කියන්නේ විතරද පුළුවන්? කතා කරන්න බැයිද? මල් කඩේට. ඒක තමයි වා මාත් එක්ක කතා කරපු පළවෙනි වචන. ඔයා මාත් එක්ක කතා කරන්න බයද තුෂාර? නෑ. ඔයා හරිම ආඩම්බරයි. නැත්තම් ඔයා ලස්සන නිසාද? නෑ. හැමදාම මල් කඩේට අරන් යනවද? මල් කැඩුවත් අරන් යනවා. හරි. ඔන්න අද ඉඳන් අපි දෙන්න යාළුවෝ. අනිත් දවසේ චර්ච් එකේදී දැක්කහම මාත් එක්ක කතා කරන්න. හරි? මම යන්නම් ගෑ. ජීවිතේ ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ අයිදුම්පත අදම ලබා ගන්න සිලින්කෝ ලයිෆ්.